ආයිබෝවන් ගමේ සීයා YouTube නාලිකාවෙන් අද මම ඔබට පලාන එලන්න ආවා. අදත් වෙල් කුඹුරියායට මේ කුඹුරියායේ මේ ලස්සන ඇලදොල ගලාගෙන යනවා. මේ ගමේ සීයා YouTube නාලිකාවෙන් අද පලාන එලන්න ආවා. මේ තියෙන්නේ තන පලා මේවා මේ පිළිහුඩු පලා ඉබු කොහිල මුකුණු වෙන්න ඒ වගේ පලාන එළුවා. එතකොට මේ ඉබු කොහිල ගහ මෙන්න ඉබු කොහිල ගහ. මේ ඉබු කොහිල ගහ ඒකේ මල තමා මේ ඉබු කොහිල මල තමා මේක. මේ ඉබු කොහිල මල ලස්සන මේ ඉබු කොහිල ගහ. ඉබු කොහිල ගැන තමා අද මම ගන්න ආවේ. ඒ වුණාට පලා නෙළුවා ගොඩක් ಜಾති. තන පලා තියෙනවා, මුකුණු වෙන්න තියෙනවා. එතකොට මේ ඉබු කොහිල තියෙනවා. ඉබු කොහිල මේ කොළ හිතරයි ගන්නේ තෙල් දාන්න. මම අද තෙල් දානවා. අද මේවා ගෙනihin ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේවා තෙල් දාලා කන්න. මේවා සීනි වලට හැම අමාරුවකටම හොඳයි. මේවට වසවිස නැහැ. දැන් සෙනඟ කන්නේ නැහැ මේ වගේ දේවල්. මේ බාණ්ඩ ලස්සන මේ ඉබු කොහිල කොළ ගෝවා කොළ තෙල් දැම්මා වගේ තමයි ඉතින්. මම අද තෙල් දානවා ඒවා ගෙනihin ඒක මේ අපි නැවත ගෙනෙනවා. ඒ වැඩසටහන මේ තෙල් දාන එක ගෙනෙන්නම්. මේ ඉබු කොහිල ගහ සම්පූර්ණයෙන් මේ මුල් මේ කඳ මල එතකොට ඉබු කොහිල මල මේ හරි ලස්සනයි. පොකුරක් හැදෙන්නේ මේක. මේ තනි මලක් තියෙන්නේ. මේ මං කොළ හිතරයි කඩාගත්තේ ගොඩක් තෙල් දාන්න හින්දා. මේක තෙල් දාන්න ලුණු පහේ කපලා දාලා අර අනිත් ඒවා තෙල් දානවා වගේ තමයි ගෝවා තෙල් දානවා වගේ තමයි තෙල් දාන්නේ. ඕගොල්ලෝ මේවා තෙල් දාලා කන්න. මේවා මේ සල්ලි දීලා ගන්න ඒවා නෙමෙයිනේ. හැමතැනම තියෙනවා මේ කුඹුරිය අයවල් වල පිරිසිදු තැන් වලින් කඩාගෙන කන්න කියලා ඕගොල්ලන්ට කියනවා. මම මේවා දැන් ගාගෙන අරගෙන යනවා ගෙදර ගිහිල්ලා මේවා දැන් හදනවා. මේ එක දාට එක ඒවා කනවා. ඉතින් මේවා ඉතින් වසවිස නැහැ, මුකුණු වෙන්න. එතකොට ඔයාලා ඉබු කොහිල කාලම නැතුව ඇති. ඉබු කොහිල කියලා අහලවත් නැතුව ඇති. මේවට මොනවද කියන්නේ කියලා කැලේට තියෙනවා. ඉතින් මේවා මේ කුඹුරුල හැදෙන වල් කැලේ කියලා හිතාගෙන ඇති. මේවා කාලා බලන්න. අපි නම් පොඩි කාලේ ඉඳන්ම කනවා මේ වගේ දේවල්. මේ වගේ දේවල් කාලා තමයි මේ අවුරුදු 70 ගානක් දැනට ඉන්නේ නිරෝගීව. මේවා කන්න ඔයාලා. ඉබු කොහිල කොළ මේ සීනි වලට හැම දෙයකටම හොඳයි. ඒ වගේම තමයි මේ පිළිහුඩු පලා මම දැන් මේවා ටික දානවා. ඉබු කොහිල කොළක් දානවා. දැන් මේවා ගෙනින් අපි මේ තෙල් දාලා දවල්ට නෑ කරල් උයලා මාළු උයලා කනවා. ඉතින් ඕගොල්ලන්ටත් ආස හිතේ මේ වගේ ඒවා මේ ඕගොල්ලන්ගේ පැත්තේ නැති වෙන්නත් පුළුවන්. තියෙන පළාත් වලින් මේවා මේ අහක දාන්න එපා. මේ වගේ ඒවා අරගෙන කන්න. මේ තෙල් වතවිස නෑ, තෙල් ගහන් ගාරවා මේවා නෑ. සීනි වලට හැම දෙයකටම ගුණයි. මම මේවා හදන හැටි වීඩියෝ එකකින් ගෙන එන්නම්. එතෙක් ඔබ සැමට මේ වගේ මේ වසවිස නැති, තෙල් ගහපු නැති පලා වර්ග කඩාගෙන කන්න කියලා. දැන් මේ ගෙවල් වල අය කාර්ය බහුලත්වයෙන් හින්දා මේ වගේ පලා හොයන්න වෙල් වලට බහිනවා තියා මේ පැත්තේ කිසිම කෙනෙක් එන්නේ නැහැ. මම එනවා මිසක්. ඒ තරමට මේවා මං ආවොත් දොම්පි පැත්තේ ආවොත් මේ පිළිහුඩු පලා ටිකක්, තන පලා ටිකක්, මුකුණු වෙන්න ටිකක් ඒ වගේ හැමදේම අරගෙන උරයක් පුරවගෙන යනවා. ඒ සල්ලි දීලා ගන්න ඕනේ නැහනේ. අනේ මේ පැත්තේ සෙනක කොයිතරම් කම්මැලිද කියතොත් ගෙවල් වල තියෙනවා කොස් වෙන ගස් වල පිළිලා වැලහක යනවා. ඒවෙන් මේ ඒගොල්ලෝ කරන වැඩේ අර කඩේ මේ පොතු ඇරලා ඔක්කොම කරලා මේ කොස් මදුළු ටික සිලි කවර් එක දාලා රුපියල් 200ක් දීලා ඒකක් කරයි යනවා. ඇයි මේ කොහොල්ල ගා ගන්න ගෑනු කැමති නෑ. දැන් ඉන්න ගෑනු. ඒක හින්දා මම ඕගොල්ලන්ට කියන්නේ මේ වගේ හොයාගෙන කන්න. මේ ඔය තෙල් ගහපු වසවිස ගහපුවා නැතුව. ඔයාලට මම කොච්චර කිව්වත් මේගොල්ලෝ මේ අහල පහල අයට කිව්වත් කරන්නේ අපි ගිහින් දුන්නොත් කයි. ගිහිල්ලා කඩලා ගෙනින් දුන්නොත් කයි. ඒ වගේ මිනිස්සු තමයි ඉන්නේ දැන්. ඕගොල්ලන්ට මේ ඔක්කොටම සුභානාගතයක් කියලා ප්‍රාර්ථනා කරමින් මම අදට සමුගන්නවා මේ වෙල්යායෙන්. මම මේ ඉබු කොහිල තෙල් දාන හැටි YouTube නාලිකාව මේ ගමේ සීයා YouTube නාලිකාවෙන් අරගෙන එනකන් ඔබ සැමට
තෙරුවන් සරණයි. ඔබ සැමටම තෙරුවන් සරණයි. නවතිනවා. මම යනවා දැන් බයික් එකේ